මගේ රිවිෂන් ඇන්ඩ් පේපර් ක්ලාස් මේකේදී අවස්ථාව තියෙනවා මුලින් ඉඳන්ම සිලබස් එක රිවිෂන් එකක් විදිහට කවර් කරගන්න ගමන් හැම මන්ත් එකේම ෆුල් පේපර් ඩිස්කෂන් එකකට සම්බන්ධ වෙන්න. එතකොට මේක නුගේගොඩ සක්‍ර ආයතනයේ නුගේගොඩ සක්‍ර මණ්ඩේ තියෙන ක්ලාස් එක ඒ වගේම කිරිබත්ගොඩ සක්‍ර ආයතනයේ තියෙන ටියුස්ඩේ ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්ලයින් දවස් දෙකකට මේ තමයි වෙන් කරලා තියෙන්නේ. මන්ඩේ එක කොටසක් කරනවා. ඒ වගේම සැටර්ඩේ තව කොටසක් කරනවා. මොකද පැය දෙක ගානේ ඔන්ලයින් පන්ති දෙක ඔන්ලයින් පන්තිය පැය දෙක ගානේ සෙෂන්ස් දෙකකට කොටස් දෙකකට වෙන් කරලා දවස් දෙකකදී පවත්වාගෙන යනවා. ඒ ලයිව් ටයිම් එක ඒකේ එතන ඒ ක්ලාසස් කරන්නේ මගේ පර්සනල් වෙබ්සයිට් එක ictcloudv.lk හරහා. එතකොට ඒකෙදී ඒ අදාළ රෙකෝඩින් එකත් කවර් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලයිව් පාටිසිපේට් කරත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔන්ලයින් ක්ලාසස් කරන ඔන්ලයින් ක්ලාස් එකේ දරුවන්ට ටියුට් එකේ ස්පීඩ් පෝස්ට් හරහා ලැබෙනවා. ඒක ක්ලාස් ෆී එක වෙන්නේ 3000 rupees. ඒක ඔන්ලයින් එකෙත් ෆිසිකල් ක්ලාසස් වලත් ඒ සේම් ෆී එක. එතකොට තවත් දරුවෝ ඉන්නවා අපේ ෆිසිකල් මේ තියරි ක්ලාස් එකේ ඉන්න දරුවෝ. හරි සමහර දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ තියරි ක්ලාස් එකට එන ගමන් රිවිෂන් එකට එන අය. ඒතර ඒ අයට ඒක ක්ලාස් ෆී එකේ කන්සෙෂන් එකක් තියෙනවා. ඒක ෆී වලින් half ගෙවන්න තියෙන්නේ. ඒතර හැම මාසෙකම පුතේ මේ පන්තියේ මේ ෆුල් පේපර් එකක් කවර් කරනවා. ෆුල් පේපර් ඩිස්කෂන් එකක් යන ලොකු වෙලාවක් යන එකක්. ෆුල් පේපර් එකක් හැදෙන්නේ සාමාන්‍යයෙන් ෆුල් පේපර් එක ඒතර පැය දෙකක්. ෆස්ට් පේපර් එකත් පැය 3ක්. සෙකන්ඩ් පේපර් එකත් විදියට එන්නේ. ඒතර ඒ තියෙන ස්ට්‍රක්චර් එකට තමයි මේ ෆුල් පේපර් ඩිස්කෂන්ස් යන්නේ. ඉතින් එතකොට ඒකේ ඩිස්කෂන් එකකට ඊට වඩා වැඩි ටයිම් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් එතනදී ඔයාට මේ ප්‍රශ්නයක් අරගෙන සාකච්ඡා කරද්දී බෑග්ග්‍රවුන්ඩ් එකත් ඒ වගේම අමතක වෙලා තියෙන තියරිස්ුත් මතක් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඇඩිෂනල් දේවල් එකතු කරගන්නවා. අමතක වෙච්ච දේවල් ඔයාට රිෆර් කරන්න ඕන දේවල් හරියට අයිඩෙන්ටිෆයි කරගන්න එක අවස්ථාව තියෙනවා. ඒ වගේම ක්වෙස්චන් එකකට ෆේස් කරන්න ඕන විදිය ෆස්ට් පේපර් එක, සෙකන්ඩ් පේපර් එකේ, ස්ට්‍රක්චර්ඩ් එකේ, එසේ ටයිප් එකේ කොහොමද සෙකන්ඩ් එකේ ඒකේ තියෙන වෙනස. දැන් මේ ඒ ක්වෙස්චන් එකෙන් ක්වෙස්චන් එකට ඒක අදාළව ඒ සාකච්ඡාවක් තමයි යන්නේ. ඒ ආන්සර් එකක බලාපොරොත්තු වෙන දේ මොනවද? ඒ වගේම මේ මාක්ස් ගන්නකොට අපි ගොඩක් ඉෆෙක්ටිව් විදියට ඒ ටයිම් එක තුල ලකුණු ගන්න මොනවද ලියන්න තියෙන්නේ. දැන් මේවා අපි ඒ ප්‍රශ්න තුලදී තමයි ඇත්තටම ඒවා දකින්න ඕනේ. මොකද මේ ප්‍රශ්නේ ස්වභාවය අනුව ආන්සර්ස් දෙන්න ඕන විදි වෙනස්කම් තියෙනවා. ඉතින් ඒවා අවබෝධ කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. කොහොම වුණත් දැන් වාගේ ඉස්කෝලේ ගමනේ අර අවුරුදු 13ක ඉස්කෝලේ ගමනේ අවසාන ප්‍රතිඵලය තියෙන්නේ මේ අවුරුද්ද තුල ඔයා කරනගෙන යන වැඩ කොටසනේ. ඉතින් ඒකට යම් වෙනසක් කරගන්න, ලොකු වෙනසක් කරගන්න ඔයාට අවස්ථාවක් තියෙනවා මේ රිවිෂන් පේපර් ක්ලාස් එක හරහා. ඉතින් සම්බන්ධ වෙන්න පුළුවන් ෆිසිකල් පන්ති එන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා හිතෙනවා. මොකද හරි ඒකෙදී අපේ ෆිසිකල් කන්ටැක්ට් එක ගොඩක් දුරට තියෙන නිසා ඉතින් ඔන්ලයින් ක්ලාසස් කියලා ගැටලුවක් නැහැ. හැම එකෙම කරන්නේ එකම වැඩසටහන තමයි. මේ ඔයාට පුළුවන් පර්සනලි මැසේජ් එකක් දාන්න. ඔයාට දැන් මේ වෙලාවේ ඔයා ඉන්න ලෙසන්ස් වල ඔයා මොන තත්ත්වෙද ඉන්නේ සහ ඒවා සම්බන්ධයෙන් අපේ පන්ති වැඩපිළිවෙල තුල ඔයාට මොකක්ද එකෙන් ගන්න පුළුවන් දේ ගැන එහෙම මේ කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඕන වෙලාවක WhatsApp මැසේජ් එකක් දාලා මේ එහෙමනම් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් මේ රිවිෂන් පේපර් ක්ලාස් එකට. ඒ තියෙන ටයිම් ටේබල් එකට අදාළව ෆ්ලෙක්සිබල් විදියට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව යමක් තියෙනවා නම් WhatsApp message එකක් දාන්න. Right, thank you.